ටිකකට ඔයාගේ කාර්යබහුල ජීවිතය නතර කරලා ඔයා ඉන්න තැන වටපිට බලන්න. ඔයා දකින ගහක්, මලක්, අහස, එහෙමත් නැත්නම් ඔයාගේම අත්ල දිහා බලන්න. ඔයා හිතන්නේ මේ හැමදේම අහම්බෙන් කිසිම ප්ලෑන් එකක් නැතුව හැදුන දේවල් කියලාද? නැහැ. එහෙම නෙවෙයි. මීට අවුරුදු දහස් ගණනකට කලින් ඉඳලා මේ විශ්වය පුරාම එකම එක රහස් කීතයක් නැවත නැවතත් ලියවෙලා තියෙනවා. ඒක හරියට මේ මුළු සක්වලම නිර්මාණය කරපු මහා වාස්තු විද්‍යාඥයෙක් තමන්ගේ හැම නිර්මාණයකම ගහපු ඩිජිටල් අත්සන වගේ. විද්‍යාවේදී මේකට කියන්නේ ෆිබනාචි සීක්වන්ස් කියලා. මේක නිකම්ම අංක ටිකක් නෙවෙයි. මේක තමයි මේ විශ්වයේ DNA එක වෙන්නේ. මොකක්ද මේ කියන ෆිබනාචි රහස? මේක පටන් ගන්නේ හරිම සරල විදිහට. බිංදුව සහ එක කියන අංක දෙකෙන් පටන් අරගෙන හැම අංකයක්ම හැදෙන්නේ ඊට කලින් තියෙන අංක දෙකේ එකතුවෙන්. එතකොට අපිට ලැබෙනවා බිංදුව 1 1 2 3 5 8 13 21 34 55 විදිහට ඉවරයක් නැති අංක පේලියක්. මේක බැලූ බැලමට සාමාන්‍ය ගණිතයක් වගේ පෙනුනට මේ සංඛ්‍යාතික ජ්‍යාමිතිකව ඇන්දොත් අපිට ලැබෙන්නේ මාරම ලස්සන හරිම තර්කානුකූල ස්පයිරල් එකක් හෙවත් සුලියක්. අන්න ඒ සුලිය තමයි මේ විශ්වයේ පදනම. ඔයා හිතන්න, අපේ ඇසට පේන ඊටාම කුඩා බෙල්ලෙක්ගේ කටුවක තියෙන ඒ ලස්සන සුලියම අහසේ තියෙන සැතපුම් බිලියන ගණනක් විශාල දැවෙන්ත මන්දාකිණිය ඇතුළෙත් ඒ විදිහටම තියනවා කියලා දැනගත්තම ඔයාට මොකද හිතෙන්නේ? ඒ කියන්නේ පුංචි බෙල්ල නිර්මාණය කරපු ඒ ගණිතමය ප්ලෑන් එකෙන්මයි මේ මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කතාව තවත් පුදුමාකාර වෙන්නේ අපි මේක අපේ සිරුරට සහ සිතට ගලපන කොටයි. ඔයාගේ අත මිටි මොලවල බලන්න. ඒ හැදෙන සුලිය අර ෆිබනාචි අනුක්‍රමයටමයි හැදෙන්නේ. ඔයාගේ කනේ ඇතුළු කොටස සැකසීලා තියෙන්නෙත්, ඔයාගේ DNA දඟරේ කැරකිලා තියෙන්නෙත් මේ රහස් කේතයටමයි. ඒ විතරක් නෙවෙයි. මේ අනුක්‍රමයේ අංක දෙකක් අතර තියෙන අනුපාතය දශම ලක්ෂ ගණනකට හැදුවම එන්නේ 1.618 කියන අගයයි. විද්‍යාඥයෝ මේකට කියන්නේ ගෝල්ඩන් රේෂියෝ එක කියලා. අපේ ඇසට යම් දෙයක් ලස්සනයි කියලා හිතෙන්නේ ඒ දේ ඇතුලේ මේ අනුපාතය තියෙනවා නම් විතරයි. ලස්සන මුහුණක ඇස්, නාසය සහ කට පිහිටලා තියෙන්නේ මේ අනුපාතයටයි. ඒ කියන්නේ ලස්සන කියන්නේ හිතන දෙයක් නෙවෙයි. ඒක මහා ගැඹුරු විශ්වීය ගණිතයක්. දැන් මේක අභිධර්මයට ගලපලා බලමු. බුදුදහමේ පෙන්වන මහා ගැඹුරු පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද? හේතුවක් නිසා ඵලයක් හටගන්නවා, ඒ ඵලය ආයෙත් ඊළඟ දෙයට හේතුවක් වෙනවා. ෆිබනාචි අංක පේලිය හැදෙන්නෙත් අන්න ඒ විදිහටමයි. කලින් තිබුණ අංක දෙකේ එකතුවෙන් තමයි අලුත් අංකේ හැදෙන්නේ. අපේ සිතුවිලි පරම්පරාව ගලාගෙන යන්නෙත්, අපි භවයෙන් භවයට සසරේ ඇවිද්දන්නෙත් මේ වගේම පද්ධතියක් ඇතුලේ. මේ රටාව අවබෝධ කරගන්න කෙනාට තේරෙනවා මේ ලෝකයේ කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හැම දෙයකම රටාවක් තියෙනවා, හැම දෙයකම හේතුවක් තියෙනවා. අපි හිතනවා අපි නිදහස් කියලා. හැබැයි අපිත් මේ මහා ගණිතමය ජාලයේ පුංචි කොටස් විතරයි. ඉතින් සෝභා දහම කොච්චර ලස්සනට Tamanගේ රහස් හංගලා තියනවද කියලා බලන්න. ගහක අටු බෙදෙන විදිහ, මලක පෙටි සැකසෙන විදිහ, අන්නාසි ගෙඩියක පොත්ත. මේ හැම තැනකම තියෙන්නේ අර රහස් අංක ටිකයි. සෝභා දහම මේ රටාව පාවිච්චි කරන්නේ ඇයි? මොකද මේ රටාව තමයි ලෝකයේ තියෙන most efficient හෙවත් ශක්තිය අඩුවෙන් වැය කරලා උපරිම ප්‍රතිඵල ගන්න පුරුවන් ක්‍රමය. විශ්වය කියන්නේ නාස්තිකාරයෙක් නෙවෙයි. ඒක හරිම ප්ලෑන් එකට වැඩ කරන මාස්ටර් කම්පියුටර් එකක් වගේ. අපි කියන්නේ ඒ පද්ධතිය ඇතුලේ කරගෙන සිතුවිලි ටිකක් විතරයි. ඉතින් මේක අවසානයේ අපිට කියන්නේ මොකක්ද? මේ රටාවන් සියල්ල පවතින්නේ එකම මූලධර්මයකට නම් ඒ කියන්නේ මේ මුළු සක්වලම එකම ශක්ති ජාලයකින් බැඳිලා තියන්නේ. ඔයා මේ දකින ලෝකයේ ඔයාට පේනවාට වඩා ගොඩාක් ගැඹුරුයි. මේ රහස් රටාව හඳුනාගන්න කෙනාට ජීවිතයේ ප්‍රශ්න දිහා බලද්දිත් අමුතුම සංසුන් බවක් එනවා. මොකද ඔහු දන්නවා හැම දෙම වෙන්නේ નિયમિત රටාවකට කියලා. මේ සසර චක්‍රයේ හෙවත් පද්ධතියෙන් එළියට පනින්න නම් මුලින්ම මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන හැටි අවබෝධ කරගන්න ඕනේ.
විශ්වයේ රහස තියෙන්නේ පිටත නෙවෙයි. ඒක තියෙන්නේ ඔයාගේ සිත ඇතුලේ මේ මොහොතේ සිද්ධ වෙන මේ ගණිතමය ප්‍රාතිහාර්යය ඇතුලේ. ඒ රහස් කේතේ කියවන්න පුරුවන් ප්‍රඥාවන්තයාට පමණයි මේ මහා සිනමාපටින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේත්.